කෝල් ගන්න අයිය ගාවනේ ෆෝන් එක තිබ්බේ. අයිය ගාවනේ ළමයා ෆෝන් එක තියුනේ. ඉතින් මම ඔයාලට ඉදටම කෝල් ගන්න එපා කියලා මං කෝල් ගන්නකම්. අයියගේ මන්නේ හිටන්නේ. මෙලා. දැන් මම අම්මත් එක්ක පාටියකට ආවා. පාටියකට? ඔව් අම්මත් එක්ක ඉඳ ෆෝන් එක දුන්නේ හවසට අයියා ෆෝන් එක ගන්නවා. මොකද පාටිය? පාටිය නම් හික්කඩුවේ. කඩුවේ? ඔව් අයියේ. මොකද පාටිය? අපේ අක්ක කෙනෙක් බඳිනවා. එහෙනම් ඉන්නේ. ඔව් ඉතින් ඒකනේ පාටියට ආවා කිව්වේ අම්මත් එක්ක. ඔයද මේ ආරාධනායිකේ. ආරාධනායිකේ? ඔව්. මායි අම්මයි විතරයි ආවේ. හෝටල් එකේනේ. ගොඩක් කට්ටියට එන්න බෑනේ හෝටල් එකට. ඉතින් මං ඔයාලට කිව්වනේ අමතක වෙලා නෙමේ කෝල් එකක් මං ගත්තොත් ඇරෙන්න කෝල් ගන්න එපා මොකද අයියා ඇවිල්ලා ඉන්නේ. අයියා මගේ ෆෝන් එක දෙන්නේ නැහැ නේ මට. පන්ති කරන වෙලාවට දැන් ළඟට වෙලා ඉන්නවා. අයියා රස්සාවන්නේ. රස්සාව යනවා ලබන සතියේ. දැන් කොහොමද යන්නේ රස්සාවේ? නෑනේ ඉතින් අර පාටි කිව්වින්ද ගියේ නැහැ. මොනවද? ඔය හිතුවේ මම බොනවයි කියලා. ඒ අනිත් කෙල්ල ගන්නට නම් දාන්න එපා මාව. හරි. බොන කෙල්ල 1000ක් ඉස්සරහා නොබෙන කෙල්ල කොච්චර වටිනවද අයියේ? ඔව් ඒක ඇත්තටම. ඕගොල්ලෝතර කියන්නේ බොන කොල්ල 1000ක් ඉස්සරහා නොබෙන කොල්ල වීරයයි කියලා. ඒ වගේ බොන කෙල්ල 1000ක් ඉස්සරහා නොබෙන මං වීරයෙක් නේද? ඔව් නැතුව. ඒකනේ. ඔය හැමදාම කතා කරන විතරයි මම බලන්නේ නැහනේ. බලන්නේ ඉතින් කොහෙද ඉතින් බලන්නේ කියන්නේ මේ. ඉතින් අනේ මේක අහන්නකො ඉතින් එන්න කියන වෙලාවට එනෝකෝ. මොකක් හරි වැඩක් කියාවේ එන්න කිව්වහම. මේ ආවේ පුළුවන්. මම වල කෝල් එකක් දෙන්න තව ටිකකින් මම බාත්රූම් එකට යනවා කියලා අම්මට කියලා බොරුව. බයි උම්මා. ඉස්තරණයි